ආයිබෝවන් සියලු දෙනාටම අද මම සාකච්ඡා කරන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්නයේ කියන්නේ 2024 2025 ගණිත ප්‍රශ්නයේ පේපර් එකේ දෙවෙනි කොටසේ මෙන්න මේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඒතර අපි මීට කලින් ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. මීට මින් ඉදිරියටත් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔයාලා මේ channel එක subscribe කරන්න කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ දැනගන්න පුළුවන් ඉස්සරහට එන වීඩියෝස් මොනවද කියලා. හරි එතකොට අපි මේ ප්‍රශ්නේ බලන්න මේ ත්‍රිකෝණමිතිය ගානක් නේ ත්‍රිකෝණමිතිය ගානක් රූපයකුත් දීලා තියෙනවා. එතකොට මේ රූපයේ සම්පූර්ණ දත්ත ටික ලකුණු කරලා නැහැ. ඔයාලා මේ සම්පූර්ණ දත්ත ටික ලකුණු කරන්න ඕන රූපය ඇඳ ගන්න. ඔයාගේ පොතේ රූපය ඇඳ ගන්න. අපි කියවලා බලමු මේක. තරංගයකදී එහි තරංගකරුවන්ට ආනත තලයක් දිගේ ඉහළට දිව යාමටත් සිරස් සිනිමගක් දිගේ ඉහළ නැගීමටත් අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිස්සා යාමට සිදුවේ. ඕකේ කියලා තියෙනවා ABE කියන්නේ සිරස් තලයක් කියලා. ඒතර මේ පැත්තෙන් බැලුවට පස්සේ පේන විදිය ABE කියන්නේ තිරස්. මේ තිරස් මේකක් තියෙන. හරි. ඒතර රූපය ගත්තොත් මෙන්න මෙහෙමයි. රූපය වල ටිකක් ඇඳ ගන්න ලොකුවට. පොඩියට මඳින්නත් එපා. රූපය ඇඳගමු මෙහෙම. ඇඳලා දත්ත ටික ලකුණු කරගමු. මෙහෙම. ඊට පස්සේ මේක තිරස් වෙන්න ඕන. මෙතන කඩිරෙන් තියෙනවා මේක C කියලා තියෙන්නේ මේක A මෙතන E මෙතන B තව මෙතන D. හරි මේක ආනත තලයක් මේක ඉනිමග මෙන්න අනිත් ආනත තලය. මේ පහළට තියෙන ආනත තලය මේ ඉහළට තියෙන ආනත තලය මේ තියෙන ඉනිමග සිරස්ස තියෙන ඉනිමග. හරි දැන් මේකේ තියෙන විදිහට තව AB යන තිරස් තලය මේක තිරස් කියලා කියනවා. AC සමානයි BE AC සමානයි BE සමානයි මීටර් 50යි. ඔන්න මම සංකේතයක් දැම්ම. ඒ කියන්නේ මේ දෙන්න මීටර් 50 ගන්න. ද CAB කෝණය CAB කියන්නේ මෙන්න මේ කෝණය අංශක 26යි කලා 10යි. ද ABE ට BCD ලම්බද වේ. ABE ට BCD ලම්බකයි කියන්නේ මෙතන අංශක 90යි. එතන 90 කියන්නේ මේ පැත්තේ 90යි නේ. ඒ සරල රේඛාවක්. සරල රේඛාව මත කෝණ එකතු 80 කියන 90 එන්නේ. තව දීලා තියෙනවා DC සමානයි BC. DC සමාන වෙනවලු BC ට කියන්නේ මේ දෙන්න සමානයි. එහෙනම් DB වල මධ්‍ය ලක්ෂය තමයි C. ඒ ඔය තොරතුරු ටික තමයි දාන්න තියෙන්නේ. ඔය ටික දැම්මහමත් ඔයාලට ලකුණු ගාණක් ලැබෙනවා. දී ඇති රූපය ඔබේ පිළිතුරු උත්තර පත්‍රයේ පිටපත් කරගෙන සපයා ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. ඒක හරියි. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE ආනතියත් DE ආනතිය මෙන්න DE වල ආනතිය කියන්නේ තිරසත් එක්ක හැදෙන කෝණය ආනතිය මෙන්න මේක අපි තුන් තීටා කියලා. එනම් CAB කෝණය එනම් DEB කෝණය DEB කෝණය කියන්නේ මේ කෝණය. හරිද? වරහන් ඇතුලේ දාලා තියෙනවා ඒක. DEB කෝණයත් AC ආනතියත් එනම් CAB ඒක නම් කෝණේ දීලා තියෙන්නේ. අතර වෙනස අංශක 15ට වඩා වැඩි බව පෙන්නේ. මේ කෝණ දෙක අතර වෙනස අංශක 15යි. හරිද? එක්ක මේකට වඩා මේක 15ක් වැඩි, එක්ක මේකට වඩා මේක 15ක් වැඩි. අන්න ඒක තමයි කොහොම හරි මේ කෝණ දෙකෙන් අඩු කරාට පස්සේ විශාල එකකින් කුඩා එක අඩු කරාට පස්සේ 15ට වඩා වැඩි අගයක් එනවා කියලා තමයි පෙන්වන්න ඕන. ඉතින් එහෙම පෙන්වන්න නම් මෙතන කෝණය දන්නවා. අපි මෙන්න මේ කෝණය හොයා ගන්න ඕන. මේ තීට කියලා මම දාපු කෝණය හොයා ගන්න ඕන. ඉතින් තීට හොයන්නේ ත්‍රිකෝණමිතික අනුපාත වලින්. කෝණ මනලා කොණමාන වලින් හදන්න යන්න එපා. මේලා සමාලමයි කරන වැරදි. මේක ත්‍රිකෝණමිතික අනුපාත වලින් හදන්න ඕන. එතකොට මේ DE වලගේ කොහොමද දීලා නැහැ. මෙන්න මෙතන BE වලගේ දීලා තියෙනවා 50යි කියලා. මේක හොයා ගන්න ක්‍රමයකුත් නැහැ ත්‍රිකෝණමිතික අනුපාත වලින්. හොයා ගන්නත් බෑ. එහෙනම් අපිට කෝණයක් හොයන්න නම් පාද දෙකක් තියෙන්න බෑනේ. ත්‍රිකෝණී ත්‍රිකෝණයක මේක දන්න ඕන. එහෙනම් මෙන්න මේ පාදය හොයා ගන්න වෙනවා. මේ පාදය හොයා ගන්න පුළුවන් අපිට මේකෙන් මේ දෙක සමානව බෙදෙනවනේ. අපිට පුළුවන් BC හොයා ගන්න. BC හොයා ගන්න පාවිතා කරන්නේ මෙන්න ABC කියන ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණේ පාදයකුයි කෝණයකුයි දන්නව නම් අපිට තව පාදයක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ BC හොයන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත දාලා. ඉතින් මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණයෙන් බලන්න හොයන්න ඕන මේ කෝණයට අනුව සම්මුඛ පාදය.
දීලා තියෙනවා කාරණය. එහෙනම් සම්මුඛ පාදයේ කාරණය සම්බන්ධ වෙන්නේ sin අනුපාතයෙන් sin අංශක 26යි කලා 10 සමාන වෙනවා. ඔන්න මම අනුපාතයෙන් මේ ලියන්න හදා. sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණයට. ඒතර සම්මුඛ පාදයේ කියන්නේ BC බෙදීම කාරණය කියන්නේ මීටර් 50. right එහෙනම් දැන් BC හොයන්න නම් මේ දෙන්න ගුණිතය ගන්න ඕන නම් BC සමානයි 50 ගුණ කරන්න sin අංශක 26යි කලා 10. 50 ගුණ කරන්න ඕන sin 26යි කලා 10. කලා 10 වල sin 26යි කලා 10. ඒතර මේ sin වගුව බලන්න sin වගුව අරගෙන අංශක 26යි කලා 10. බලමු කොහොමද දෙන්නේ කියලා. අංශක 26යි කලා 10 එනවා 0.441 0.441 ත්‍රවාල මේ පැත්තෙන් අංශක 26 බලනවා අර උඩ තීරුවෙන් කලා 10 බලන්න. කලා 10 කලා බිඳුව කලා 10ට අදාළ එතන අගය තමයි මේ තියෙන්නේ 0.441 අන්න ඒක 50න් ගුණ කරන්න. ඒතර මේක අපිට පුළුවන් ලේසියෙන් හදන්න මේ 50 10න් ගුණ කිරීමක් තියෙනනේ. 5 ගුණ කිරීම 10නේ 50 කියන්නේ 5 ගුණ කිරීමේ 10න් මේ දශම සංඛ්‍යාව ගුණ කරන්න. 10න් ගුණ කරාම දශම තිත මෙතෙන්ට පනිනවා. ඒ කියන්නේ 5 ගුණ කිරීම 4.441 ඉතින් මේක 5න් ගුණ කරලා උත්තරේ දාන්න. 5 බිඳුවයි 5 1 5යි 5 අතර 20න් බිඳුව දෙකක් ඉතිරි 5 අතර 20යි 2යි 22යි දශම ස්ථාන 1යි 2යි 3ක් තියුවම එනවා 22.05 මීටර. ඔන්න BC වල දිග ආවා. හරි දැන් BC හොයාගත්තට පස්සේ අපිට මේ AD BD නේ හොයාගන්න ඕන DB වලගේ DB කියන්නේ මේ BC වගේ දෙගුණ. එහෙනම් අපිට පුළුවන් මෙතනින් BD එහෙම නැත්නම් DB හොයන්න 22.05 ගුණ කරනවා දෙක. මේක දෙකෙන් ගුණ කරාම බිඳුව දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතිරි දෙවරක් 2 4යි දශම තිත මෙතනමයි දෙවරක් 2 4යි 44.1 44.1 බිඳු බිඳු කියන්නේ 44.1 කියලා අපිට ලියන්න පුළුවන් 44.1යි BD වල අගේ. හරි එහෙනම් දැන් ඔන්න බලන්න මේ ත්‍රිකෝණය දැන් අපි සලකන්නේ BDE ත්‍රිකෝණය. මේ කෝණයනේ හොයන්න යන්නේ BDE ත්‍රිකෝණයෙන් බලන්න මේ කෝණය හොයන්න නම් පාද දෙකක් ගන්න එකක් තමයි BD දන්නවා අනිත් එක BE. එහෙනම් මේ කෝණයට අනුව BD කියන්නේ සම්මුඛ පාදය BE කියන්නේ බද්ධ පාදය සම්මුඛ පාදය බද්ධ පාදය සම්බන්ධ වන්නේ tan වලින්. එහෙනම් tan θ වලට ලියමු ප්‍රකාශනයක් tan θ කියන්නේ BD බෙදීම BE BD බෙදීම. ඒතකොට අපි දරුවනේ දන්නවා BD වලගේ BD වලගේ 44.1 බෙදන්න BE 50යි 44.1 බෙදන්න 50යි. එතකොට මේකෙත් අර 10ක් තියෙනවා 5 ගුණ කිරීම 10. ඒ 10න් මම බෙදනවා. ඒ කියන්නේ 4.41 බෙදන්න 5න්. එතකොට එනවා 5 බිඳුවයි 8යි 8යි 2යි. ඔයාවේ tan θ. අපිට අවශ්‍ය නම් මෙතන බිඳුවක් දාගන්න පුළුවන් ඉලක්කම් 4ක් යන විදියට. හැබැයි මේ tan θ නෙවෙයි ඕන θ. θ කියලා කියන්නේ tan tan inverse. ඒ කියන්නේ මේ තියෙන තැන බලන්න කෝණය හොයද්දී tan වගුවේ මේක තියෙන තැන අදාළ කෝණය තමයි ලියන්නේ 0.8යි 8යි 2යි බිඳුව තියෙන තැන වල බලන්න tan වගුව අරගෙන tan වගුව අරගත්තාම එනවා අංශක 41 කලා 20 තියෙනවා තව මදි. ඒතර මෙතන අංශක 41යි කලා 20යි ඒකට තව මදි ගාන එන මධ්‍යනාන්තරයට අදාළ ගාන ලියන්න. මධ්‍යනාන්තරයෙන් 4ක් වගේ එන්නේ සමහර කට්ටිය මෙතන 5 කියලාත් ගන්නවා ආසන්න අඩු වගේ ගන්න. එතකොට අංශක මේ කලා 4ක් වගේ එන්නේ. හරිද? එතකොට අංශක 41යි කලා 20යි කලා 4යි කියන්නේ කලා 24. ඒ කියන්නේ අංශක 41යි කලා 24. ඉතින් කලා 25 අපු ළමයින්ටත් ඉතින් මෙතන උත්තරේ අවුලක් නැහැ. එක කලා එකක් නේ. ඉතින් එන දුවේ පුතේ ඔය විදිහට තමයි කෝණය හොයන්නේ. දැන් හැබැයි අහන්නේ මේක නෙවෙයි උත්තරේ. ඒතර වඩ පේනවා මේ තීට වලගේනේ විශාල.
එහෙනම් මේකට මේක කුඩායි. මේකට වඩා මේ කෝණේ අංශක කීයකින්ද? අංශක 15කින් වැඩි බව පෙන්වන්න කියලා කියන්නේ. අංශක 15කට වඩා වැඩි බව. අංශක 15කට වඩා 15කටත් වඩා වැඩි කියලා පෙන්වන්න ඕන. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන කෝණේ මේ කෝණය අඩු කරන්න. එතකොට 15ට වඩා වැඩි අගයක් එන්න ඕන. බලමු එනවද කියලා. අංශක 41යි කලා 24න් අඩු කරන්න අංශක 26යි කලා 10යි. එතකොට කලා වලින් 24න් 10 කරුණාම 14යි. කලා 10යි 41කින් 26 කියන්නේ අංශක 15. ඒක අංශක 15යි කලා 14යි කියන්නේ 15ට වඩා වැඩිනේ. 15කටත් වඩා වැඩි නම් අවසානයේ ලියනවා කෝණ දෙක අතර වෙනස අංශක 15කට වඩා වැඩි වේ කිය. හරි දුව පුතේ එතකොට අපේ තියෙන වීඩියෝස් තව ඉස්සරහට ඔයාලට බලා ගන්න ඕන නම් ඔයාලා මේ channel එක subscribe කරන්න. ඒ වගේම අර bell icon එකත් click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දැම්මහම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි අපි පාඩමට යමු.